ඊළඟට මේ ඩිසිප්ලින් ඕව මොටිවේෂන් කියන එක. මෙතනදී මම මේ ඔයගොල්ලන්ට highlight කරන්න හදන්නේ දැන් අපි ගොඩාක් එක එක දේවල් වලින් මොටිවේට් වෙනවා. right? උදාහරණයක් අපි හිතමු YouTube වීඩියෝ එකක් බලලා දැන් වැඩි ඕනේ මේ මේකින් පස්සේ කියන දැන් මෙයා ආවොත් මේක හුවා මොනවා හරි කතා කරන දේවල් හරි මොටිවේට් වෙනවා. ඒ මොටිවේෂන් එක ඔයාගාව තියෙන පොඩි කාලේ එක්ක දවසයි දෙකයි right? මේ ලංකාවේ ලොකු වැරද්දක් තියෙනවා මේ ගොඩක් අය විදිහලා තියෙනවා මේ මොටිවේෂන් එක ගැන කතා කරන්නේ. හැබැයි මොටිවේෂන් එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ ඩිසිප්ලින්. උදාහරණයකට හිතන්නකෝ ඔයා A levels වලින් ඒ හැම සබ්ජෙක්ට් එකකට ගන්නවා නම් ඔයා ඒකට එන ඉතිරි තියෙන එක නෙමෙයි. ඔයා ඒකට ඕන ඇක්ටිවිටීස් ටික පොඩියට කරලා ඒ ඇචීව්මන්ට් එකට යන එක තමයි වැඩන්නේ. පොතක් තියෙනවා පුළුවන් නම් පුතාලා කියවන්න ඇටොමික් හැබිට්ස් කියලා. ඒක කියන්නේ කොහොමද අපි පුරුදු රියලිටි කරගන්නේ කියන එක. හරි. අපි හිතන දේවල් රියලිටියක් කරන්නේ කොහොමද කියන්නේ. එතනදි කියනවා daily ඔයා කරන 1% improvement එක තමයි ඔයාගේ ජීවිතයේ අවසානයේ ඔයා ඉලක්ක කරා යන්නේ කියලා. ඒක මම උදාහරණයකට කියන්න දැන් පුතාලා හිතන්න කලුතර ඉඳන් ඕන කතරගම යන්න පයින් යන්න ඔයා ටාගට් එකක් තියාගන්න. හැබැයි ඔයා පටන් ගන්න තැනම කතරගම ගැන හිතුවොත් අයියෝ මට මෙච්චර දුර යන්න තියෙනවා කියලා ඔයා කවදාවත් ඒක හිතන්නේ ඔයා හිතන්නේ මේක අමාරුයි මේක කරන්න බෑ කියලා. හැබැයි ඔයා හිතුවොත් මම කලුතර ඉඳන් අද දවසේ අලුත්ගමට යනවා කියලා තමයි right? අන්න ඒක ඔයාට ඇචීව්මන්ට්. ඔයා කොහොම හරි අලුත්ගමට පයින් යනවා. අලුත්ගමට ගියාට පස්සේ ඔයා හිතන්න පුළුවන් ඊළඟට බෙන්තනට හරි අම්බලන්ගොඩට හරි යන විදිය. ඔය වගේ ඔයාගේ ජීවිතයේ තියෙන ටාගට්ස් හදාගන්න පොඩි මයිල්ස්ටෝන්ස් වල. ඒ මයිල්ස්ටෝන්ස් එක හදාගත්තොත් ඒක ඇචීව් කරාම ඊළඟට යන. එතකොට ඔයා හිතන ටාගට් එකට යන්නේක උත්තරයක් නෙවෙයි. ඒ හින්දා හැමතිස්සෙම මොටිවේෂන් එක කියන්නේ නරක දෙයක් නෙවෙයි. හැබැයි ඩිසිප්ලින් එකයි වැදගත් වෙන්නේ. උදේ 5ට නැගිටලා පාඩම් කරනවා කියලා හිතුවොත් නැගිටින්න 5ට. නැගිටලා පාඩම් කරත් නැතත් අරගෙන පොතවල පුතු වාඩි වෙන්න. ඒ ඩිසිප්ලින් එක නැති ඊළඟට පාඩම් කරන්න පටන් ගන්නවා. හැබැයි පාඩම් කරන්න ගන්න බෑ වань නැගිටින්න පුතු වාඩි වෙන්න. ඒ හින්දා ඩිසිප්ලින් එක කියලා හදාගන්න. ඒක ජීවිතයේ ඕනම දෙයක වටින දෙයක්. දැන් අද මේක හුවම වහල එනවා මොටිවේෂන් එක දවස් දෙකක් පොඩ්ඩක් ඉස්සරහට යනවා. ආයෙම ඒක දැස්සට පස්සේ මාට ඒක අමතකද නැහැ. මෙහෙම වේෂණයක් කරන්න කියන ගැත්ත ගන්න. හැබැයි ඔයාලට ඩිසිප්ලින් එකක් තිබුණොත් හිමීට වගේ ගමන යනවා. තේරුණාද? ඒ හින්දා ඒක මතක තියාගන්න.